I'm not going to talk only in English. We are going to talk in Sinhala as well for better understanding, because still I don't know which level you are in. You may understand English very well or maybe not. In that case, we are going to explain same thing in Sinhala as well. Okay. ඉංග්‍රීසියෙන් කතා කරනවා වගේම ඉන්ට්‍රොඩක්ෂන් එකකින් හින්දා සිංහලුත් පොඩ්ඩක් කතා කරමු. ඇත්තම පොඩි වෙලාවක් ගන්න පැය භාගයක් විතර වගේ අපි කතා කරන්නේ. මම මගේ කෝස් එක ගැන නෙමෙයි ඉස්සෙල්ලාම කතා කරන්නේ IELTS exam එක ගැන. එතකොට ඔයාලා කෝස් එකට ජොයින් වුණත් නැතත් මේ සෙෂන් එක ඉවරෙද්දී ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් self study කරත් මොන වගේ දේවල්ද ඔයාලා කරන්න ඕනි IELTS speaking test එකට ලෑස්ති වෙන්න නම් කියලා. එතකොට ඔයාලා self study කරන්න තෝරගන්නවා නම් එහෙමයි, වෙන ක්ලාස් එකකට යනවා නම් එහෙමයි. හැබැයි ඔයාලට අයිඩියා එකක් එනවා මොනවද ඔයාලා IELTS ස්පීකින් වලදී ප්‍රැක්ටිස් කරන්න ඕනි, කොයි විදිහට ප්‍රැක්ටිස් කරන්න ඕනි සහ මොනවද IELTS ස්පීකින් එක්සෑම් එකේදී ඔයාලගෙන් බලන්නේ. ඔන්න ඔය කියන කාරණා ටික හරියට දැනගන්න පුළුවන් මේ පැය භාගේ අපි කතා කරන දේවල් එක්ක. ඒ නිසා අහගෙන ඉන්න, තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න. සිංහලෙන් කතා කරමු, ඉෂුව එකක් නැහැ. පළවෙනි දවසේ නිසා මොන හරි ඔයාලට ප්‍රශ්න මතුවෙනවා නම් අහන්න. අපි දැන් මේ කතා කරගෙන යද්දි මම කතා කරද්දි වලට තේරෙයි මොකක්ද මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද වෙන්නේ කියලා. ඊටත් අමතරව ඔළුවට මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒ ගමන් අහන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. අපි බලමු මොනවද ස්ලයිඩ් එකේ තියෙන්නේ කියලා. Okay. First thing, very actually this is the basic. IELTS stand for International English Language Testing System. This is the full form of IELTS. That's what we are calling IELTS, International English Language Testing System. And why we are doing IELTS exam? What's the requirement? They have a requirement for migration. සිංහලෙන් කතා කරොත් අපි IELTS කරන්නේ මෙන්න මේ ස්ලයිඩ් එකේ ඔයාලට පේන රටවල් වලට මයිග්‍රේට් වෙන්න. මීට අමතරව තවත් රටවල් දෙක තුනක් තියෙනවා. මේක තමයි අපි අර hot countries කියලා කියන්නේ. කියන්නේ වැඩිපුරම ලංකාවේ කට්ටිය යන්න try කරන රටවල් ටික තමයි මෙතන තියෙන. මේකනොත් USA වලට IELTS requirement එක සමහර වෙලාවලදී නැහැ. සමහර අවස්ථාවලදී IELTS requirement එකක් තියෙනවා. සමහර තැන් වලට යද්දි හැබැයි ඕස්ට්‍රේලියා, UK, නිව්සීලන්ඩ්, කැනඩා වගේ රටවල් වලට යද්දි IELTS කියන්නේ mandatory requirement එකක්. අනිවාර්යයෙන්ම අපි IELTS පාස් වෙලා යන්න ඕනේ. ඒක නිසා තමයි IELTS වලට මෙච්චර රික්වයර්මන්ට් එකක් තියෙන්නේ. විශේෂයෙන්ම ලංකාවේ හෙල්ත් සෙක්ටර් එකේ ඉන්න කට්ටිය, නර්සස්ලා, ડોක්ටර්ස්ලා, ඊට පස්සේ এডুকেෂන් සෙක්ටර් එකේ ඉන්න කට්ටිය, ටීචර්ස්ලා වගේ අය, ලෙක්චර්ස්ලා ගොඩාක් මේ දවස්වල මයිග්‍රේට් වෙනවා. ඒ නිසා ගොඩාක් අය IELTS එක්සෑම් එක ෆලෝ කරනවා. එතකොට ඔන්න ඔය හේතුව නිසා තමයි ඉස්සරට වඩා මේ කාලේ IELTS ගැන කට්ටිය උනන්දු වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ මෙන්න මේ කියන රටවල් වලින් එකකට යන්න ප්ලෑන් එකක් දැනට ඇති. ඒ නිසා තමයි අද සෙෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි ඉස්සරහට බලමු මොකක්ද IELTS කියන්නේ, මොනවද ඒකේ තියෙන්නේ කියලා. හරි. ඔන්න අද සෙෂන් එකේ මුලදීම සාමාන්‍යයෙන් අපිට IELTS exam එක ගැන තියෙන පොදු ප්‍රශ්න ටිකක් මොනවද මේ ප්‍රශ්න සහ ඒවට උත්තර කොහොමද කියලා බලමු. පළවෙනි එක, is 1 month enough for IELTS preparation? හිතමුකෝ ඔයාලා දැනටම IELTS exam එක book කරලා කියලා. මෙතන කවුරු හරි ඉන්නවද exam එක book කරපු කෙනෙක්? ඉන්නවනම් මට එක්සැම්පල් එකක් දෙන්න ලේසි. ඕකේ, මං හිතන්නේ නැහැ. anyways, අපි හිතමු දැන් මේ කෝස් එක තියෙනෙත් එක මාසයයිනේ. එතකොට අපි හිතමු තව ඔයාලට IELTS exam එකට තියෙනෙත් මාසයයි කියලා. එතකොට මාසයක් වගේ කාලයක් IELTS exam එකට prepare වෙන්න ඇද්ද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් ළමයි අහනවා. එතකොට උඩ උත්තරේ තමයි ඒක ඔයාලා ඉන්න level එකත් එක්ක depend වෙනවා. හිතමුකෝ ඔයා IELTS exam එක ගැන කිසිම දෙයක් මේ වෙද්දි දන්නෙත් නැහැ. හැබැයි IELTS exam එක ගැන දන්නේ නැති වුණාට English level එක ඔයාගේ හොඳයි. ඔයාගේ English background එකක් තියෙනවා. කතා කරන්න පුළුවන්, ඔයාගේ writing issues නැහැ. හරි? එහෙම වුණාට පස්සේ මාසයක් වගේ කාලයකදී ඔයාලට IELTS කියන එක අල්ලගන්න පුළුවන්. මොකද මේකේ 아무තු දේවල් නැහැ. English language එක ඇතුළෙම තියෙන දේවල් තමයි IELTS exam එකටත් එන්නේ. අපි හිතමුකෝ ඔයාට English basic ටිකක් තාම මුල් අවදියේ කියලා. ඔන්න එතකොට ටිකක් ඔයාලට වැඩිපුර මහන්සි වෙන්න වෙයි. ඕක තීරණය වෙන්නේ ඔයාලා ඉන්න level එක සහ ඔයාලා මේ මාසය ඇතුළත IELTS exam එකට කොච්චර කාලයක් සහ කොච්චර උනන්දුවකින් කැපවීමක් කරනවද කියන කාරණාව මත. එතකොට මේකට උත්තරේ තමයි ඔයාලගේ කැපවීම සහ උනන්දුව තියෙනවා නම් මාසයක් කියන්නේ IELTS exam එකට ඕනවටත් වැඩි. self study කරලා වෙන්න පුළුවන්, ක්ලාස් එකකට ගිහිල්ලා වෙන්න පුළුවන්, මේ මොන විදිහට කරත්. හැබැයි හිතමුකෝ අපි දැන් ගොඩක් අය ජොබ් කරන අය ඉන්නේ. ජොබ් එකත් එක්ක බිසි වෙනවා. දවසට IELTS
එක්සෑම් එකට ලෑස්ති වෙන්න වෙලාවක් මදි වගේ ඔන්න ඔහම වෙද්දි සමහර ලාවට මාසෙකට වැඩි කාලයක් අපිට ඕනි වෙන්න පුළුවන් IELTS එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙන්න. හැබැයි ඕක තව පැත්තකට ආයෙ වෙනස් වෙනවා. IELTS එක්සෑම් එකේ ඔයාලට ගන්න ඕනි බෑන්ඩ් ස්කෝර් එක මත. අපි හිතමු එක්කෙනෙක්ට රික්වයර්මන්ට් එක එයාගේ මයිග්‍රේෂන් පර්පස් එකට බෑන්ඩ් ස්කෝර් 5.5. තව කෙනෙක්ට 7.5. එතකොට 5.5 එකට ලෑස්ති වෙනවා වගේ නෙමෙයි 7.5 වලට ටාගට් කරලා ලෑස්ති වෙද්දි තව ටිකක් වැඩිපුර ලෑස්ති වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ කාරණා කිහිපයක් තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවා ඇති IELTS එක්සෑම් එකට ඔයාලා ප්‍රිපෙයාර් වෙන කාරණාව තීරණය වෙන්නේ ඔන්න ඔය කියන සාධක මත. ඔයාලා තියෙන උනන්දුව කැපවීම එතකොට ඔයාලා ගන්න ඕනි බෑන්ඩ් ස්කෝර් එක ඔන්න ඔය කියන කාරණා ඔක්කොමත් මත තමයි ඔයාලගේ IELTS එක්සෑම් එකේ ප්‍රිපරේෂන් ටයිම් එක තීරණය වෙන්නේ. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. Okay, next one. Can I pass IELTS without coaching? ඒ කියන්නේ ක්ලාස් එකකට යන්නේ නැතුව IELTS පාස් වෙන්න පුළුවන්ද? ඔක සමහර ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. එතකොට ওই ප්‍රශ්නටත් උත්තරේ සරලවම දුන්නොත් ඔව්. ඔයාලට ක්ලාස් වලට යන්නේ නැතුව IELTS පාස් වෙන්න පුළුවන්. එහෙම පාස් වුණ ළමයි ඕනි තරම් ලංකාවේ ඉන්නවා. හැබැයි ඔව් කිව්වට පස්සේ ඕකෙත් අර කලින් කතාවේ වගේම පොඩි දේවල් ටිකක් තියෙනවා ඇඩ් කරන්න. එකක් තමයි අපි හිතමුකෝ ඔයා දැනටමත් ඔන්න ඔයාලා ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගත්ත කෙනෙක්. එතන ඉංග්‍රීසි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා දැන් වැඩ කරන තැන ඉංග්‍රීසි බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඉංග්‍රීසි එන්වයරන්මන්ට් එකක ඉන්නේ. ඔයා දවස ගානේ ඉංග්‍රීසි එක්ක මූව් වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර පරිසරේ ඉංග්‍රීසි එක්ක මූව් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ බේසික් ෆ්‍රේම්වර්ක් එක හැදිලා තියෙනවා නම් ඔයාලා දැනට ඉංග්‍රීසි එන්වයරන්මන්ට් එකක ඉන්නවා නම් එහෙම කෙනෙක්ට self study වලින් කිසිම ප්‍රශ්නයක් නැතුව IELTS පාස් කරගන්න පුළුවන්. හැබැයි අපි හිතමුකෝ බේසික් ලෙවල් ඉන්න කෙනෙක් ඉංග්‍රීසි සාමාන්‍ය මට්ටමක ඉන්න කෙනෙක් ඔන්න ඔය වගේ කෙනෙක්ට විශේෂයෙන්ම රයිටිං සහ ස්පීකිං වලට තව කෙනෙක්ගේ ගුරුහරුකම් ඕනි වෙන්න පුළුවන්. හේතුව රයිටිං සහ ස්පීකිං කියන තව කොටස් දෙකක් තියෙනවානේ. රීඩිං සහ ලිස්නිං. රීඩිං සහ ලිස්නිං කියන්නේ IELTS වල සාමාන්‍යයෙන් අපි සලකන්නේ ලේසිම කොටස් දෙකක් විදිහට මේ රයිටිං සහ ස්පීකිං කියන කාරණා දෙක එක සලකලා බැලුවාම හේතුව තමයි ඒ දෙක අපිට self study කරලා උනත් අපි කියන්නේ ගොඩ දා ගන්න පුළුවන් කියලා අපිට ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි රයිටිං වලට එද්දී ඔයාලා ලියන දේවල් කවුරු හරි කෙනෙක් එවලුවේට් කරන්න ඕනි. ඔයාලා හරියට රයිටිං ටාස්ක් එකේ තියෙන කන්ටෙන්ට් හරියට ලියනවද? ග්‍රැමර් මිස්ටේක්ස් තියෙනවද? ඔන්න ඔය වචන ප්‍රමාණය කොහොමද? ඔයාලගේ ටයිමින් කොහොමද? ඔය වගේ හැමදේම කවුරු හරි කෙනෙක් බලනවා නම් හොඳයි. හැබැයි රයිටිං වලත් self study වලින් කෙනෙක්ට ගොඩ දා ගන්න පුළුවන් අවස්ථාව වැඩි. මොකද ඔයාටම ඔයාලගේ රයිටිං ටාස්ක් එක එවලුවේට් කරගන්නත් පුළුවන් නේ. එහෙම වුණාට පස්සේ ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ස්පීකිං වලට වෙද්දී අර මං කලින් කියපු උත්තරේ ඔයා හොඳ දැනට සාමාන්‍ය බෑග්ග්‍රවුන්ඩ් එකක ඉන්නවා නම් self study වලින් IELTS එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන්. හැබැයි ඔයා දැනට ඉන්න ලෙවල් එක ඔයාට හිතෙනවා නම් මට තනියම ස්පීකින් ටික හදාගන්න බෑ. තව කාගෙන් හරි උදව්වක් ගන්න ඕනි කියලා ඔන්න ඔය වගේ අවස්ථාවකදී මේ වගේ කෝස් එකකට ජොයින් වෙලා ස්ටඩි කරන එක ඇඩ්වයිසබල්. මොකද එතකොට ඔයාලගේ තියෙන අඩුපාඩු ඔයාට වඩා තව කෙනෙක්ට තේරෙන වැඩි. මම කියන්නේ ක්ලාස් එකකම නෙමෙයි. ඔයා සමහරට යාළුවෙක් එක්ක ප්‍රැක්ටිස් කරනවා නම් ඔයාගේ අඩුපාඩු ඔයාට වඩා යාළුවට තේරෙනවා වැඩි. මොකද එයා තමයි ඔයාගේ ස්පීච් එක අහන්නේ. අන්න එහෙම වුණාට පස්සේ තව කෙනෙක්ගේ උදව්වෙන් ස්පීකින් කියන ටික හදාගන්න අනිත් කන්ටෙන්ට් තුනට වඩා ලේසි. ඔන්න ඔක තමයි ඔකට උත්තරේ. හැබැයි හොඳට මතක තියාගන්න කලින් කිය වගේ තනියෙන් කරගන්න බැරි නැහැ IELTS එක්සෑම් එක. කරන්න පුළුවන්. වැඩි දුරටත් ඉගෙන ගන්න ඕන නම් තමන්ට ඩවුට් එකක් තියෙනවා නම් තමන් බේසික් ලෙවල් නම් හදාගන්න දේවල් ගොඩක් තියෙනවා නම් කතා කරද්දි වැරදීම් ගොඩක් වෙනවා නම් මේ වගේ ක්ලාස් එකකට මම කියන්නේ මේ ක්ලාස් එකට නෙමෙයි මොනවම හරි මේ වගේ IELTS ස්පීකින් ක්ලාස් එකකට ජොයින් වෙලා එතනින් ගන්න තියෙන ටික ගන්න එක ගොඩක් හොඳයි. හරි. ඊළඟ එක. Is there an age limit for taking IELTS? මේකට සරලම උත්තරේ ඔයාලා දන්නවා age limit එකක් නැහැ. ඔයාලට age limit එකකුත් නැහැ. IELTS exam එක ගන්න පුළුවන් limit එකකුත් නැහැ. ඔයාලට ඕන තරම් IELTS exam එක ආයෙ retake කරන්න පුළුවන්. ඔයාලට ඕනි band score එක එනකල් ආයෙ retake කරන්න පුළුවන්. ඒක ගැන ඊට වඩා කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. Can I postpone the exam date? Yes. ඔයා exam එකට date එක book කරලා මොනවාම හරි හේතුවක් නිසා ඔයාට exam එක extend කරගන්න ඕනි වුණොත් කලින්ම ඒ කියන්නේ exam date එකට කලින් ඔයාගේ center එකට කතා කරලා postpone කරගන්න පුළුවන්. postpone fee එකක් තියෙනවා. fee එක ගෙවලා ඔයාට වෙන දවසකට exam එක schedule කරගන්න පුළුවන්. හැබැයි ඕක දැන් ගොඩක් වෙලාවට සමහර ළමයි ඉන්නවා
ඔන්න මයිග්‍රේෂන් රික්වයර්මන්ට් එක ගොඩක් වැඩි නිසා ඉක්මනට IELTS කරගන්න ඕන නිසා ඉංග්‍රීසි ලෙවල් එක ගැන හිතන්නේ නැතුව ඔන්න IELTS එක්සෑම් එක බුක් කරනවා මාසෙකට විතර පස්සේ. ඔන්න ওই දවස් ලඟ වෙද්දි හිතෙනවා මගේ ලෙවල් එක දැන් තාම මදි ඒ නිසා පෝස්ට්පෝන් කරන්න ඕනේ කියලා. ඔන්න ඔය වගේ තමයි ගොඩාක් ළමයින්ට සිද්ධ වෙන්නේ. ඒ වගේ වෙලාවට පෝස්ට්පෝන් කරගන්න. එතකොට ඔයාලට උනත් මොනවාම හරි හේතුවක් අසනීපයක් වෙන්න පුළුවන් මොකක් හරි වෙන්න පුළුවන්. හැබැයි කලින් ඕනි සෙන්ට් එකට කතා කරලා පෝස්ට්පෝන් කරගන්න. ඒකට මං කිව්වා වගේ පෝස්ට්පෝන් ෆී එකකුත් ඇඩ් වෙනවා. හරි. What are the test fees? මේකත් ටිකක් වැදගත් ප්‍රශ්නයක්. අලුතෙන් මයිල්ස් ගැන දන්නේම නැති කෙනෙක්ට ඔයාලට IELTS එක්සෑම් එක එන්රෝල් කරන්න කොච්චර වගේ ගාණක් යනවද? හරි මේක කාලෙන් කාලට අලුත් වෙනවා. මම මේ දාලා තියෙන්නේ ජනවරි වල අප්ඩේට් එක. තාම මේ අප්ඩේට් එකෙන් තමයි රන් වෙන්නේ IELTS එක්සෑම් ෆී එක. මෙන්න තියෙනවා ෆීස් ටික. හරි. දැන් ඔයාලා දන්නවනේ IELTS එක්සෑම් එකේ කොටස් කිහිපයක් තියෙනවා. UK වලට යනවනම් UK VI කරනවා. ඊට පස්සේ වෙන රටකට යනවා නම් IELTS එක්සෑම් එක ඒකත් ජෙනරල් ඊට පස්සේ ඇකඩමික් කියලා වෙන් වෙනවා. එතකොට ඔන්න වගේ IELTS එක්සෑම් එකේ පොඩි පොඩි කොටස් ටිකක් තියෙනවා. එතකොට මේකේ ආයෙ බෙදෙනවා පේපර් බේසික් කම්පියුටර් බේස් කියලා. ඕකටත් ගාන පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔයාලට මෙතන ස්ලයිඩ් එකේ බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට academic and general training in center on paper base. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගොඩක් අය ගන්න paper base එක. අපි computer typing ගොඩක් අයට බැහැනේ. ගොඩක් අය exam එක enroll කරන්නේ paper base. එතකොට ඔයාලගේ general fee එක වෙනවා 65000ක් දැනට. ID ඕකෙන් ගියත් British Council ගියත් හරි. ඕකෙන් ගත්තත් මේ fee එක තමයි යන්නේ. ඊට පස්සේ IELTS academic and general training in center on computer. ඒ කියන්නේ computer base එකකින්. අපි අතින් ලියන්නේ නැහැ. ටයිප් කරලා තමයි එක්සෑම් එක එන්රෝල් කරන්නේ. එතකොට 60000ක් වගේ යනවා. ඊට පස්සේ ඔක චුට්ටක් වැඩි වෙනවා UK VI වලට. ඒ කියන්නේ ගොඩක් UK වලට මයිග්‍රේට් වෙන අය UK VI එන්රෝල් කරනවා. ඒ අයට පොඩ්ඩක් මේ ෆී එක වැඩි වෙලා තියෙනවා 74000යි ඔය පේපර් බේසිස්. කම්පියුටර් බේස් වලට යද්දි 69000ක් වෙනවා දැනට. අතට ඕක තමයි ඔයාලා එක්සෑම් එක එන්රෝල් කරන්න යද්දි පේ කරන්න ඕනි පේමන්ට් එක. හරි. ඊට පස්සේ ඔන්න අනිත් එක. මේ IELTS එක්සෑම් එක අපිට කොටස් කිහිපයකට වෙන් කරලා පෙන්වන්න පුළුවන්. මේ එක විදිහක්. එකක් තමයි academic was general. එතකොට ඔයාලගේ migration purpose එකත් එක්ක ඔයාලා enroll කරන්න ඕනේ IELTS medium media එක වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් academic ද general ද කරන්න කියන එක තීරණය වෙන්නේ ඔයා migrate වෙන purpose එකත් එක්ක. අපි හිතමුකෝ ඔන්න මෙතන එක්කෙනෙක් ඉන්නවා ඔයාගේ high study වලට තමයි migrate වෙන්නේ. master කරන්න, PhD එක කරන්න migrate වෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම academic වලින් යන්න ඕනේ. තව කෙනෙක් ඉන්නවා එයාලා කෙලින්ම migrate වෙන්න යන්නේ රටේ settle වෙන්න යන්නේ. ඔන්න ඒ වගේ කෙනෙක්ට academic කරන්න ඕනේ නැහැ. general training එක ගන්න පුළුවන්. general training කරලා ගිහිල්ලා ඒ රටේ settle වෙන්න පුළුවන්. ඒතකොට general training එකේ academic එකේ වෙනස තමයි general training එකේ ගොඩක් වෙලාවට අපේ day to day life එකේදී කතා බහ කරන දේවල් තමයි exam එකේ තියෙන්නේ. මොකද අපි එහෙ ගිහිල්ලා එහෙ කට්ටියත් එක්ක native speakersලත් එක්ක අපි කොහොමද කතා බහ කරලා communicate කරන්න කියන එක තමයි ඕකෙන් බලන්නේ. ඒ නිසා තමයි general training එකේ සාමාන්‍ය අපේ daily basis life එකේ තියෙන general questions වලින් exam එක හැදිලා තියෙන්නේ. academic වලට යද්දි චුට්ටක් අර academic ගතියට වැඩි. ඒක writing tasks වල වෙනස් වෙනවා. හැබැයි speaking වලට වෙද්දි දැන් අපි කතා කරන්නේ මේක speaking නේ. ස්පීකින් වලට වෙද්දි ජෙනරල් ඇකඩමික් කියලා වෙනසක් නැහැ. මේ දෙවර්ගයෙන්ම ස්පීකින් ටෙස්ට් එක එකමයි. එතකොට රයිටින් ටාස්ක් වලට වගේ යද්දි තමයි මේ දෙක වෙන් වෙලා ක්වෙස්චන්ස් වෙනස් වෙන්නේ. ඒක විදිහක්. ඊට පස්සේ හරි. ඔන්න තියෙනවා IELTS exam එකේ ටිකක් in detail විස්තර ටිකක්. මේක තමයි ඔයාලගේ marking criteria එක. හරි. එතකොට ඔයාලා IELTS exam එක enroll කරනවා නම් මොන සෙන්ටර් එකකින් British Council වෙන්න පුළුවන් හරි IDP වෙන්න පුළුවන් මොන සෙන්ටර් එකකින් ඔයාලා exam එක enroll කරත් ඔයාලට ලකුණු හම්බෙන්නේ මෙන්න මේ ස්ලයිඩ් එකේ පෙන්නලා තියෙන විදිහට. අපි බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. The test report form provide you overall band score and band score for each of the four sections: listening, reading, writing and speaking. අපි ඊළඟ ස්ලයිඩ් එකේ මේ හතර ගැන ස්පීකින් ගැන කතා කරනවා. එතකොට ඔයාලා දන්නවා IELTS exam එකක් විදිහට ගත්තාම දැන් අපේ මෙතන course එකේ අපි කතා කරන්නේ ස්පීකින් ගැන විතරයි. හැබැයි exam එකක් විදිහට ගත්තාම මේකේ component හතරක් තියෙනවා. listening, reading, writing and speaking. ඔන්න ඔය හතරෙම එකතුව තමයි ඔයාලගේ overall band score එක වෙන්නේ. මොකද්ද මේක එකතුව කියන්නේ?
ඔයාලා වෙන වෙනම ගන්න මේ listening වලට ගන්න මාක් එකයි, reading වලට ගන්න ලකුණයි, writing වලට ගන්න ලකුණයි, speaking වලට ගන්න ලකුණේ average එක තමයි ඔයාලගේ overall band score එක වෙන්නේ. එතකොට මේක කොහොමද වෙන්නේ? ඔන්න මම දැන් අර යටින් චුට්ටක් highlight කරලා වගේ තියෙනවා test එක A කියලා එකක්. පොඩ්ඩක් ඕකේ බලන්න. මෙන්න මේ test එක A listening වලට අරගෙන තියෙනවා 6.5ක්. මේ 6.5 කියන්නේ ඔයාලගේ overall band score එක නෙමෙයි, listening වලට ගත්තු band score එක. ඊට පස්සේ reading වලටත් ආය 6.5ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ writing වලට එද්දි 5 point අරගෙන, speaking වලට වෙද්දි 7 point. එතකොට මේක average එක කියන්නේ මේ හතර එකතුව හතරෙන් බෙදලා ගන්න ලකුණ. එතකොට හරියට බැලුවොත් 6.25යි. හැබැයි IELTS exam එකේ අපි කවදාවත් අහලා නැහැ කෙනෙක්ගේ band score එක. overall band score එක 6.25යි, 6.75යි. එහෙම අහලා නැහැ. අපි අහලා තියෙන්නේ එක්ක 6, එක්ක 6.5, එක්ක 7 ඔන්න වගේ. හේතුව තමයි මෙන්න මේ වගේ 0.25 හෝ 0.75 වගේ ආවොත් මේක round up කරනවා. එතකොට 6.25 round up වෙන්නේ ඊළඟ එකට 6.5ට. කෙනෙක් ගත්තොත් 6.75 එයාට 7 point තමයි band score එක විදියට හම්බෙන්නේ. ඔන්න ඔයනේ හේතුව නිසා තමයි අපි කවදාවත් 6.25 හෝ 6.75 වගේ band score එකක් ගන්න නැත්තේ. ඒක හැම වෙලේම round up කරලා ඊළඟ band score එක තමයි අපිට හම්බෙන්නේ. හරි. ඒ ගැන මං හිතන්නේ ඔයාලට clear ඇති. Is there any questions from your side? If you have any question, just ask me, okay? Regarding your scoring or maybe regarding our speaking test, whichever. Yes, Dilan? Okay. Let's move it next slide. Yes, I can say this is the heart of IELTS speaking test. Just take a look at this. Speaking band descriptor public version. මේක තමයි අපි IELTS speaking වලට ready වෙද්දි ලෑස්ති වෙද්දි refer කරන්න ඕනේ document එක. මේ public version එක තමයි හැමෝම refer කරන්නේ. එතකොට මේකේ clearly කියලා දීලා තියෙනවා. ඔයාලට සමහරවිට ඔයාලගේ phone එකෙන් බලනවා නම් මේ අකුරු ටික letters කියව ගන්න අමාරු ඇති. ඊළඟ slide එකේ මම මේක summarize කරලා දාලා දෙනවා. ඒ නිසා මේක ලොකුවට හිතන්න එපා. මේක මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මෙතෙන්ට දාලා තියෙන්නේ. මේකේ ඔයාලට පේනවා band score 0 වල ඉඳලා 9 වලට එනකල් දාලා තියෙනවා වම් පැත්තේ මුල. ඒ කියන්නේ IELTS speaking නෙමෙයි IELTS test එකේ අපිට band score 9 තමයි අපිට ගන්න පුළුවන් 6ම band score එක. එතකොට 9 ඉඳන් 15ට තමයි band score එක count වෙන්නේ. මේකේ මෙන්න මේ band descript එකේ පැහැදිලිව කියලා තියෙනවා මෙන්න මේ each band score. අපි හිතමු band score 7 කියලා වගේ target එක. band score 7 ගන්න නම් ඔයා මොන දේවල්ද කරන්න ඕනේ? ඔයාගේ ස්පීච් එකේ මොන ලෙවල් එකක තියෙන්න ඕනද? ඒකට මොන වගේ දේවල්ද ඇඩ් වෙන්න ඕනේ? ඔන්න ඔය කියන කාරණා ටික ක්ලියර්ලි මෙන්ෂන් කරලා තිනවා මෙන්න මේ බෑන්ඩ් ඩිස්ක්‍රිප්ට් එකේ. එතකොට දැන් මගේ කෝස් එකේ සිලබස් එක හැදිලා තියෙන්නේ මෙන්න මේ බෑන්ඩ් ඩිස්ක්‍රිප්ට් එක බේස් කරගෙන. ඔක දැන් අපි O level A level එහෙම නැත්නම් general speaking class එකක් සහ IELTS speaking class එකක් වෙනස් වෙන්නේ මෙන්න මේ කියන කාරණාවෙන්. මොකද මෙතන අපි ફોකස් කරන්නෙම IELTS test එකේ මෙන්න මේ band descript එකේ තියෙන requirement කොහොමද ඔයාලගේ speech එක ඇතුලේ fulfill කරගන්නේ කියන කාරණාව සහ ඒකට යොදා ගන්න පුළුවන් methods ඔය වගේ දේවල් මොනවද කියලා. හරි. එතකොට මේකේ මම ඊළඟ slide එකේ පෙන්නන්නම් summarize කරලා තියෙන එක. මෙන්න තියෙනවා summary එක. එතකොට අලුත්ම කෙනෙක් IELTS speaking IELTS exam එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් දැන් අපි මෙතන ඉඳන් කතා කරන්නේ speaking ගැන. මොකද අපේ class එක speaking. එතකොට තව එකක් කියන්න ඕනේ ඇයි මේ class එක මම speaking විතරක් කරන්නේ? මොකද කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නයක්. මාසයක් තිස්සේ කරනවා මම speaking විතරයි කරන්නේ. ඇයි listening, reading, writing කරන්නේ නැත්තේ? හේතුව දැන් මෙන්න මේ බෑන්ඩ් ස්ක්‍රිප්ට් එකේ තියෙනවානේ කාරණා ටිකක්. ඔන්න ඔය කාරණා ටික ෆුල්ෆිල් කරගන්න මාසෙකුත් මදි තරම්. එතකොට අපි මේක ඇතුලේ මොක් ටෙස්ට් කරන්න ඕනේ. ඔයාලගේ ස්පීචස් එවලුවේට් කරන්න ඕනේ. ඉන්ඩිවිජුවලි ඔයාලගේ තියෙන වැරදි ටික හදා ගන්න ඕනේ. එක එක්කෙනාගේ. එහෙම නැතුව මම ඔක්කොම එකට අරගෙන කොමන් කතා කරලා එහෙම කරොත් IELTS ස්පීකින් ඔයාලට ගොඩ දා ගන්න බෑ. හැම කෙනාගේම වෙනස් වෙනස් ප්‍රශ්න තියෙන්නේ. දැන් එක්කෙනෙක් ඉන්න පුළුවන් මෙතන
කතා කරද්දී සිංහලෙන් අදහස් තියෙනවා. යාට හොඳ දාර්ශනික අදහස් එනවා සිංහලෙන්. හැබැයි ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා කියන්න ගියාම කතා කරගන්න බෑ. තව කෙනෙක් ඉන්න පුළුවන් ඉංග්‍රීසි වලින් කතා කරන්නත් එයාට වාක්‍ය තියෙනවා. හැබැයි වාක්‍ය ගලපගෙන කියන්න ගියාම හිර වෙනවා. සමහර කෙනෙක්ට අදහස ඔළුවේ තියෙනවා කියා ගන්න වචන ටික ඉන්නේ නැහැ. ඔය වගේ එක එක්කෙනාට එක එක ප්‍රශ්න තමයි ඉංග්‍රීසි ස්පීකින් වලදී තියෙන්නේ. අන්න ඒ කාරණාව නිසා ওই මාසය ඇතුළත එක එක්කෙනාගේ තියෙන ප්‍රශ්න ටික වෙන වෙනම බලලා වෙන වෙනම ට්‍රීට් කරන්න ඕනේ. එහෙම නැත්නම් තව කෙනෙක්ගේ තියෙන ප්‍රශ්නයක් ඔයාට ප්‍රශ්නයක් නෙමෙයි වෙන්න පුළුවන්. ඔයා ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැහැ. හැබැයි ඔයාට වෙන ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවල්දී එක එක්කෙනාගේ තියෙන ප්‍රශ්න ටික වෙන වෙනම හදා ගන්න ඕනේ. ඔන්න ඒ කාරණාව නිසා තමයි මාසෙකුත් ස්පීකින් වලට මදි. මෙතන කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් මීට කලින් IELTS exam වලට ගිය exam නෙමෙයි sorry IELTS classes වලට සම්බන්ධ වුණ අය. එතකොට ඒ කෙනෙක් ඉන්නවා නම් එයාලා දන්නවා ගොඩාක් classes වල ඔය කියන හතරම එකට cover කරනවා. මාසෙ class, මාස දෙකේ class එහෙම තියෙන්නේ. එතකොට speaking, writing, reading, listening ඔය හතරම එකට cover කරනවා. ලොකු ගාණකුත් ගන්නවා. හැබැයි ඔය හතරම cover කරන්න ගියාම වෙන්නේ speaking අනිත් components ගැන මට ලොකු issue එකක් නැහැ. ඒක ඔයාලට කොහොමත් අල්ලගන්න පුළුවන් නිසා. හැබැයි speaking වලට එන weight එක අඩුයි. මොකද මේ ටයිම් එකමයි මේ මාසෙමයි එතනක් තියෙන්නේ. ඒ මාසේ හතරම කවර් කරන්න ගියාම ස්පීකින් ටික හදාගන්න ටයිම් එකක් නැහැ. මොක් ටෙස්ට් එකක් හෝ දෙකක් තියෙයි. එවලුවේට් කරයි. එවලට මොනවද අඩුපාඩු කියයි. එතනින් එහාට ඔයාලට කතා කරන්න chance එකක් එන්නේ නැහැ ක්ලාස් එකේ. ඔයාලගේ එවලුවේෂන් ගන්න විදියකුත් නැහැ. ඊට පස්සේ මේ ස්පීකින් ඇතුලේ ඔයාලා ඉගෙන ගන්න ඕන දේවල් ටික ඉගෙන ගන්නත් මදි. මේ මාසෙත් ඇත්තරම සමරයිස් කරලා වගේ ඔයාලට දැනගන්න ඕන ටික තමයි එක්ස්ප්ලেইন කරන්නේ. නැත්නම් ස්පීකින් වලටත් මාසෙකට වඩා කාලයක් යනවා හරියට ඉගෙන ගන්නවා නම්. එතකොට ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ අපි දැන් ස්පීකින් වල බලමු මොනවද තියෙන මාකින් ක්‍රයිටේරියා කියලා. ඒ කියන්නේ මාකින් ක්‍රයිටේරියා කියන්නේ මෙන්න මෙහෙම. මේක ඔයාලට පේනවා උඩම තියෙනවා fluency and coherence, lexical resources, grammatical range and accuracy, pronunciation. ස්පීකින් ටෙස්ට් එක ප්‍රධාන කොටස් හතරකට මාකින් ක්‍රයිටේරියා හතරකට බෙදලා තියෙනවා. හොඳට පටල ගන්න එපා මේ අපි කතා කරන්නේ ස්පීකින් ගැන. IELTS exam එකේ ප්‍රධාන කොටස් හතරයි writing, listening, reading, speaking. එතකොට දැන් writing එකත් පැත්තකට තියලා, reading එකත් පැත්තකට තියලා, listening එකත් පැත්තකට තියලා speaking ගැන තමයි දැන් කතා කරන්නේ. එතකොට තව එකක් තමයි මේ band script එක වගේම writing වලටත් වෙනම band script එකක් තියෙනවා. ඔයාලට ඉන්ටර්නෙට් එකේ British Council site එකෙන් ගන්න පුළුවන්. IELTS site එකෙන් ගන්න පුළුවන්. IDP ලගෙත් තියෙනවා. ඔයාලට download කරගෙන බලන්න පුළුවන්. අනිත් ඒවාටත් මේ වගේම band script තියෙනවා. හැබැයි මෙතන මම කතා කරන්නේ speaking නිසා මෙතනින් එහාට speaking ගැන කතා කරන්නේ. එතකොට speaking exam එක ගැන කතා කරද්දී මේ speaking exam එකත් මම කියෝ වගේ ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා marking criteria. මෙන්න මේ criteria හතර යටතේ වෙන වෙනම අපිට marks හම්බ වෙනවා speaking test එකේදී. ඔය වෙන වෙනම හම්බෙන මාර්ක් ටික එකතු කරලා තමයි ස්පීකින් වල ඕවරෝල් බෑන්ඩ් ස්කෝර් එක හදාගන්නේ. හරි. එතකොට අපි වෙන වෙනම මෙන්න මේ කාරණා හතර යටතේ කොහොමද වැඩි ලකුණක් ගන්න කියන එකට ફોකස් කරන්න ඕනේ. එතකොට අපි ජෙනරල් බලමු මේ ටික ඇත්තටම ඔයාලා මේ ක්ලාස් එකට ජොයින් වෙන්නේ නැතුව සෙල්ෆ් ස්ටඩි කරත් මෙන්න මේ කියන ටික හොඳට ඔයාලට වැදගත් වෙනවා. ඒ නිසා හොඳට බලා ගන්න මොන හරි තේරෙන්නේ නැත්නම් අහන්න. මම සිංහලෙනුත් කතා කරන්නේ ඒකයි ඔයාලගේ බේසික්ම ලෙවල් ඉන්න කෙනෙක්ටත් මේ ටික තේරුම් ගන්න පුළුවන් වෙන්න. හරි. පළවෙනි එක තමයි පළවෙනි මාකින් ක්‍රයිටේරියා එක. ස්පීකින් ටෙස්ට් එකේ පළවෙනි මාකින් ක්‍රයිටේරියා එක තමයි fluency and coherence. මොකද්ද මේ කියන්නේ? fluency and coherence කියන්නේ ඔයාලගේ fluency එක. එතකොට fluency එක කිව්වහම ඒකේ යටතේ ගොඩාක් දේවල් තියෙනවා. ඉස්සෙල්ලා මෙන්න මේ chart එක බලන්නකෝ. band score කියලා තියෙනවා, criteria කියලා තියෙනවා. මේක මම අර කලින් පෙන්නපු band district එක ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා. band score 6 එක මිඩල් අගේ කියලා අරගෙන 6 එකෙන් අඩු සහ 6 එකෙන් වැඩි ගන්න නම් මොන වගේ දේවල් තියෙන්න ඕන කියලා පොඩි සමරියක් තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට අපි හිතමු 6 ගැන කතා කරනවා කියලා මැද තියෙන එක. මේකේ තියෙනවා occasional hesitation and repetition, use of different words and phrases to connect thoughts and ideas. එතකොට 6 ගන්න නම් occasional hesitation and repetition. මොකද්ද මේ hesitation and repetition කියන්නේ? ඔයාලගෙත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කතා කරගෙන යද්දී මැදදී හිර වෙනවා. එක දිගට එක ලෙවල් එකකට ලස්සන ෆ්ලෝ එකකට කතා කරන්න බෑ. මැදදී හිර වෙලා අර ස්පීච් එක අතරේ ගැප්ස් තියෙනවා. ওই ගැප්ස් පුරවන්න සමහරු එක එක වචන දානවා. දැන් මේ වගේ. අපි හිතමුකෝ ඔන්න එක්කෙනෙක් කියනවා
Today I'm going to talk about my favorite flower. My favorite flower is water lily. ඔහම කියද්දි කෙනෙක් ඔහම ලස්සනට කියන්නත් පුළුවන්. තව කෙනෙක් කතා කරනවා මෙන්න මෙහෙම. Today my favorite. Today I'm going to talk about my favorite flower. That favorite flower is water lily. ඔන්න ඔහම කියද්දි හොඳට බලන්න ඔය දෙක අතර වෙනස. දෙවනි කෙනා දෙවනියට කතා කරපු විදිහේ එතන තියෙනවා hesitation එකක්. ඒ කියන්නේ අර ගගා පිලර් සවුන්ඩ් දදා පොඩ්ඩක් මොනවද කියන්නේ කියලා ලොකු ગેප් එකක් අරගෙන හිතනවා. ඒකත් එක්කම රිපීටේෂන් එනවා. රිපීටේෂන් කියන්නේ Tamanට තේරුණාම තමන් වරද්දගත්තා කියලා ඒක හරි ගස්සලා ආයෙ කියනවා. ඕක තමයි රිපීටේෂන් එක කියලා සරලව කියන්නේ. ඕක තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම සරලව කියන්නේ. එතකොට ඔන්න ඔහම ඔකේෂනල්. ඒ කියන්නේ සැරින් සැරේ එහෙම වෙනවා නම් බෑන්ඩ්ස්කෝ 6 වලින් එහාට ඔයාට යන්න බෑ. එතකොට බෑන්ඩ්ස්කෝ ඒක යට තවත් එකක් තියෙනවා use of different words and phrases to connect thoughts and ideas. ඒ කියන්නේ හැම වෙලේම අපිට තියෙන්න ඕනේ වෙනස් වචන. අපේ question එකේ තියෙන වචන නෙමේ ඒහා සමාන similar words දාලා අපිට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම වෙනස් phrases, unique වචන. ඔයගේ දාලා අපිට එළියට දාන්න ඕනේ idea එක හරි ලස්සනට එළියට දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් band score 6 නෙමේ 7 වලින් එහා අපි ගන්නවා නම් ඔන්න යටම තියෙනවා. Ability to talk at length with very few hesitation. දැන් උඩ කතා කරේ occasional hesitation, මෙතන very few hesitation. Use of range of connective words and transitions. Development of idea into short self-contained stories. ඔන්න connective connectors කියන එකත් ගොඩාක් වැදගත් දෙයක්. අපි කතා කරගෙන යද්දි මේ එක එක වචන, ඒ කියන්නේ වාක්‍ය ඇතුලේ තියෙන වචන, ඊට පස්සේ වාක්‍ය දෙකක් අතර, ඊට පස්සේ වාක්‍ය ඛණ්ඩ මේ ඔක්කොම ලස්සනට කනෙක්ට් කරලා ලස්සන ෆ්ලෝ එකකින් කතා කරන්න ඕනේ. ඔන්න ඔය ලස්සන ෆ්ලෝ එක. එහෙම නැත්නම් arrangement එකට තමයි අපි කියන්නේ coherence එක කියලා. logical flow එක. එතකොට fluency එක සහ coherence එක හා සමාන parallelly යන දෙයක්. ඒ නිසා තමයි fluency and coherence කියලා marking criteria එකක් IELTS exam එකේ තියෙන්නේ. හරි. අපි ඊළඟට ඉක්මනට බලමු. ඊට පස්සේ යනවා lexical resources. මේක සරලවම කියනවා නම් lexical resources කියන්නේ ඔයාලගේ vocabulary level එක. මොන හරි දෙයක් කතා කරද්දී ඔයාලා පාවිච්චි කරන්නේ common වචනද? එහෙම නැත්නම් ඔයාලගේ හොඳ vocabulary level එකක් තියෙනවද? similar වචන තියෙනවද? ඔන්නව තමයි මේකේ බලන්නේ. අපි බලමු band score 6 එකේ enough flexibility of words to communicate ideas clearly but with minor errors. Sufficient paraphrasing of the questions. මොකක්ද මේ paraphrasing කියන්නේ? අර මොකක් හරි වචනයක් කියන්නේ නැතුව ඒ වචනේ අර්ථය වෙනත් දේවල් වලින් අපිට වෙනත් වචන කිහිපයක් එකතු කරලා දෙන්න පුළුවන්. ඔකට තමයි paraphrasing කියලා කියන්නේ. එතකොට හැම වෙලේම අපිට යුනික් වචන නිතර කොමන් භාවිතා කරන්නේ නැති වචන දාලා ලස්සනට අපේ අයිඩියා එක එළියට දෙන්න පුළුවන් නම් අපිට බෑන්ඩ් ස්කෝර් 6 වලින් එහාට යන්න පුළුවන්. එතකොට මේ lexical resources යටතේ කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. idiomatic language කියනවා. අපි idiomatic language එකක් දාන්න පුළුවන් නම් අපිට හොඳ මාක් එකක් ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ phrasal verbs ඔයගේ තියෙනවා. ඔයගේ දේවල් ඔක්කොම මෙන්න මේ lexical resources යටතේ තමයි අයිති වෙන්නේ. එතකොට ඔයාලගේ vocabulary level එක හදාගන්නේ කොහොමද? IELTS speaking වලට අදාළව. ඔන්න ඔය දේවලුත් අපි කතා කරනවා. Q card question තියෙනවා, part 1 question, part 3 question. ඕවට අදාළව හොඳ වචන level හොඳ range එකක vocabulary එකක් හදාගන්නේ කොහොමද කියලා ඔය මාසය ඇතුළත කතා කරනවා සහ ඔයාලා practice කරනවා. හරි. ඊළඟ එක. Grammatical range and accuracy. මේක ඔයාලට බලද්දිම තේරෙනවා මොකක්ද කියලා. ඔයාලා කොච්චර හොඳ vocabularies දාලා කතා කරත් වැඩක් නැහැ. කොච්චර හොඳට fluency එකකින් කතා කරත් වැඩක් නැහැ. ඔයාලගේ grammar mistakes තියෙනවා නම්. හරි? මේකට ලකුණු අඩු වුණොත් එහෙම ඒක අපරාධයක්. මොකද ඔයාලා writing tasks එකකටත් ලෑස්ති වෙනවනේ. writing tasks එකකටත් grammar පුරුදු වෙනවා නම් speaking වලටත් අපිට apply කරන්න පුළුවන්. එතකොට හැම වෙලේම අපි කතා කරන වචන වල grammar mistakes තියෙන්න බෑ. උදාහරණයක් විදිහට band score 6 යටතේ බැලුවොත් එහෙම combination of simple, compound and complex tenses. Occasional mistakes in grammar but without hindering comparisons. ඒ කියන්නේ දැන් මේකෙත් තියෙන පොඩි දේවල් ටිකක් අපේ ස්පීච් එකට ඇඩ් කරගන්න. ඒ කියන්නේ දැන් මෙතන කතා වෙනවා simple, compound සහ complex sentences. මොකද්ද මේ කියන්නේ? අපි simple sentences වලින් විතරක්ම නම් කතා කරන්නේ. සරල වාක්‍යෙම, ඒ කියන්නේ අපි හිතමු simple present tense කියලා. හරි simple present tense වගේ සරල වාක්‍ය විතරක් දාලා නම් අපි කතා කරන්නේ. එක්සැමිනර් හිතනවා අපිට complex tenses හදාගන්න තරම්
grammar range එකක් අපි ගාව නැහැ. ඔන්න එතකොට එයා ලකුණු අඩු කරනවා. අපිට ලොකු ලකුණක් දෙන්නේ නැහැ. ඒ වගේ වුණාට ඒ වගේ වෙලාවලදී අපි දැනගන්න ඕනේ කොහොමද complex tense එකක් මේ අතරට දාලා කතා කරන්නේ. ඊට පස්සේ අර කලින් කිව්වා වගේ idiomatic language එකක් vocabulary යට දෙන්නේ ඒත් මේකටත් අදාළයි idiomatic language එකක් කොහොමද පාවිච්චි කරන්නේ. ඔන්න ඔය වගේ දේවල් මෙන්න මේ grammatical range එක යටතේ කතා කරන්න ඕනේ. සහ ඔයාලා practice කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අන්තිම එක pronunciation. මේක ඔයාලට බැලුව බැලමට තේරෙනවා pronunciation කියන්නේ ඔයාලා pronounce කරන විදිහ, වචන pronounce කරන විදිහ. හරි. මේකෙදි එකක් අපේ ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා පටලවා ගන්න එකක් තියෙනවා. ඔයාලත් සමහරට මේක හිතනවා ඇති. pronunciation කිව්වහම ඔන්න IELTS වලට අලුත්ම කෙනෙක් සමහරට යාළුවෙක්ගෙන් එහෙම ඇහුවාම කියනවා ඕක නම් ටිකක් අමාරුයි අර මේ සුද්ද වගේම කතා කරන්න පුළුවන් වෙනවා. ඔහොම කියනවා. ඇත්තම කතන්දරේ අපිට native speaker කෙනෙක්ගේ accent එක ගන්න අමාරුයි. ඔයාලා ඒ රටට ගිහිල්ලා කාලයක් එයාලත් එක්ක ඉද්දී accent එක එන්න පුළුවන්. ඒත් අමාරු. දැන් හොඳට බලන්නකො ඉන්දියන් කෙනෙක් ඉංග්‍රීසි කතා කරද්දි එයාලගේ accent එක වෙනස්. ඒ වගේම තමයි අපේ කට පුරුදු වෙලා තියෙන අපේ දිව පුරුදු වෙලා තියෙන සිංහල කතා කරන්න නැත්නම් තමිල් කතා කරන්න. එතකොට අපිට ඉංග්ලිෂ් native speaker කෙනෙක්ගේ accent එක ගන්න අමාරුයි. pronunciation කියලා IELTS exam එකේ examiner බලන්නේ ඔයාලගේ accent එක නෙමෙයි. බලන්නේ clearly ඔයාලට වචන pronounce කරන්න පුළුවන්ද සහ ඔයාලා වචන mispronounce කරන්නේ නැද්ද කියලා. mispronounce කියන්නේ වචනවල pronounce කරද්දී තියෙන ඔයාලා දන්නවා ඇති. ඕකේ තියෙන word distress කරන විදිහ. ඊට පස්සේ ඔයාලගේ intonation එක ඔය ඔක්කොම pronunciation වලට අදාළයි. එතකොට හරියට වචන word distress කරලා හරි sound එකෙන් mispronounce වෙන්නේ නැතුව. මොකද mispronounce වුනහම ඔයාලා දන්නවා English language එකේ එක හා සමාන වචන ගොඩාක් තියෙනවා. ඔයාලා සමහර වෙලාවට එක වචනයක් mispronounce කරාම ඒකේ තියෙන්නේ වෙන වචනයක්. English language එකේ ඒ හා සමාන වෙන වචනයක් තියෙනවා. අර සම්පූර්ණ idea එක වෙනස් වෙලා. ඔන්න ලකුණු අඩු වෙනවා. ඒ නිසා හැම වෙලේම clearly examiner ට තේරුම් ගන්න පුළුවන් විදිහට mispronounce කරන්නේ නැතුව ලස්සනට වචන කතා කරන්න පුළුවන් එක තමයි pronunciation කියන එක යටතේ බලන්නේ. නැතුව ඔයාලා ඉංග්‍රීස් native speaker කෙනෙක් සුද්දෙක්ගේ වගේ අර ඒ accent එක පුරුදු වෙලා කරනවද කියන කාරණාව නෙමෙයි. සමහර අපේ ළමයි ඉන්නවා ඔන්න මුලින් ඉඳන්ම accent එක පුරුදු වෙනවා. සමහර ක්ලාස් වල සහ YouTube එකෙත් මම දැකලා තියෙනවා imitation කියලා එකක්. ඔයාලා අහලත් ඇති. ඒ කියන්නේ අපිට පුළුවන් ඉංග්ලිෂ් ස්පීකර් කෙනෙක් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට බැරක් ඔබාමා කියලා. බැරක් ඔබාමාගේ ස්පීච් ටෙස්ට් ටිකක් අපි සැරෙන් සැරේ බලලා එයා කතා කරන විදිහ අපිට ඉමිටේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිටත් අර ඒක කොපි කරන්න පුළුවන්. එතකොට එයාගේ පැටර්න් එක අපිට කොපි කරගෙන අපිට ඒක හදාගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ IELTS exam එකට ගියාට පස්සේ ඔයාලට එතකොට අමතර ටාස්ක් එකක් එනවා. හේතුව තමයි ඔයාලා exam එකේ අහන question වලට ලස්සනට උත්තර දෙන්නත් ඕනේ. අර accent එක maintain කරන්නත් ඕනේ. එතකොට ඒක අමතර වදයක් ඔයාලගේ ඔළුවට. අන්න ඒ නිසා තමයි ඔයාලගේ තියෙන accent එක පාවිච්චි කරන්න, වචන හරියට pronounce කරන්න, ඒ වගේම හරියට clearly වචන pronounce වෙන්න ඕනේ. ඕක තමයි pronunciation යටදී සරලවම examiner ඔයාලගෙන් බලන්නේ. මං හිතන්නේ දැන් ඔයාලට idea එකක් තියෙනවා. ඔයාලා self study කරත් මොන කාරණා හතර යටද ඔයාලට ලකුණු හම්බෙන්නේ සහ මොනවද ඔයාලා බලන්න ඕනේ. ඔයාලා මෙතනින් එහාට තනියෙන් ඉගෙන ගන්න plan කරනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි අර band script එක බලලා මොනවද ඒකේ තියෙන්නේ කියලා each and everything read කරලා ඒකට අනුකූලව ඔයාලා study කරන්න practice කරන්න. හරි. ඊට පස්සේ මෙන්න තියෙනවා IELTS exam එකේ අලුතෙන්ම ඉන්න කෙනෙක්ට බලා ගන්න පුළුවන් මොනවද exam එක ඇතුලේ තියෙන්නේ. මං කියන්නේ ස්පීකින් ටෙස්ට් එකේ. හරි. අලුත්ම කෙනෙක්ට නම් මේක වැදගත් වෙයි. කලින් එක්සෑම් එක ගත්ත කෙනෙක්ට නම් මේවා ඇත්තටම මේ දේවල් දන්න දේවල්. IELTS එක්සෑම් එක සාමාන්‍යයෙන් මං කියන්නේ ස්පීකින් ටෙස්ට් එක ඕවරෝල් විනාඩි 11ක් 14ක් අතර කාලයක් තියෙන්න පුළුවන්. ඕක තමයි ඔයාලගේ ස්පීකින් ටෙස්ට් එකට යන කාලය. මේක වෙනස් වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී. ජෙනරලි ඇවරේජ් එකක් විදිහට ගත්තාම විනාඩි 11ක් 14ක් අතර කාලයක් තමයි ඔයාලගේ ස්පීකින් ටෙස්ට් එකට යන්නේ. එතකොට මෙන්න මේ ස්පීකින් ටෙස්ට් එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. part 1 එක යටතේ introduction and interview. මේ කියන්නේ මොකක්ද? ඔන්න part 1 එක පටන් ගන්න කලින් ඔයාලා mock test එහෙම තාම කරලා නැත්නම් ඉස්සෙල්ලාම examiner යාව අඳුන්වලා දෙනවා. ඊට පස්සේ examiner ඔයාගෙන් basic questions ටිකක් අහනවා. ඔයාගේ නම අහනවා, ආවේ කොහේ ඉඳන්ද අහනවා. ඊට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලා passport එක exam එකට අරන් යන්න ඕනේ. exam එකේදී passport එක පෙන්වන්න කියලා ඉල්ලනවා. ඔයාලා exam එක පටන් ගන්නෙදිම passport එක examiner ට පෙන්වන්න ඕනේ. ඊට පස්සේ තමයි part 1 එකේ questions ටික අහන්නේ. part 1 එකේ සරලව කිව්වොත් එහෙම general questions තියෙන්නේ. ඒ කියන්නේ අපේ day to day life එකේ
questions තමයි තියෙන. උදාහරණයක් විදිහට ඔයාගේ hobby එක මොකක්ද අහන්න පුළුවන්. ඔයාගේ family එක ගැන විස්තර, ඔයාගේ job එක ගැන විස්තර. හරි. ඔයාගේ leisure time එක ඔයා කරන්නේ මොනවද? ඔන්න ඔයාගේ general questions තමයි part 1 එකේ අහන්නේ. එතකොට ඕකේ ඔය questions ටික ඉවර වෙන්න විනාඩි 4ක් 5ක් අතර කාලෙකදී ඔය questions ටික අහලා ඉවරනවා. ප්‍රශ්න 4ක් 5ක් වගේ තමයි part 1 එකේ අහන්නේ. එතකොට ඔයාලා දෙන උත්තර ගොඩාක් දිග උත්තර part 1 එකේ දෙන්න බෑ. ඔය විනාඩි ගාන සහ අහන ප්‍රශ්න ගානට අනුකූලව ඔයාලගේ වාක්‍ය උත්තර ටික part 1 එකේ ෂෝට් කරගන්න ඕනේ. ඒවා මේ ක්ලාස් එකේදී කතා කරලා part 1 එකේ කොච්චර වෙලාවක් කතා කරනවද? කොච්චර sentence ගානක් කතා කරන්න ඕනද? එතකොට ඔයාලා ස්පීච් එක part 1 එකේ නම් part 1 එකේ ස්පීච් එකක් දෙද්දි උත්තරයක් දෙද්දි මොන වගේ methods ද පාවිච්චි කරන්න පුළුවන් ඔන්න ඔය කාරණා මේ මාසය ඇතුළත කතා වෙනවා. ඊට පස්සේ part 2 එක. මේක තමයි සාමාන්‍යයෙන් ලංකාවේ නෙමෙයි ලෝකේ IELTS exam ගන්න ඕනෙම කෙනෙක් ටිකක් අමාරුම ටාස්ක් එක විදිහට සැලකන්නේ මෙන්න මේ part 2 එක. මොකද විනාඩි දෙකක් එක දිගට විනාඩි දෙකකට ආසන්න කාලයක් එක්සෑම් එක නවත්තනවා සමහරවිට විනාඩි දෙකකට පොඩ්ඩකට කලින් නැත්නම් අපි විනාඩි දෙකක් විනාඩි දෙකයි තව තප්පර කිහිපයක් යනකල් එක දිගට දෙන ටොපික් එකට කතා කරගෙන යන්න ඕනේ. ඕක තමයි part 2 එක. individual long term. ඒ කියන්නේ ඔය Q card කියලා කියන්නේ. Q card කියලා කියන්නේ මෙන්න මේ part 2 එක. part 1 එකේ exam එක තමයි අපෙන් questions අහන්නේ. අපි උත්තර දෙනවා. part 2 එකට එද්දී Q card question එකේදී question එක examiner paper එක චූටි card එක අපේ අතට දෙනවා. අපිට ඒක කියවලා ඊට පස්සේ examiner විනාඩියක කාලයක් දෙනවා. මේ විනාඩිය ඇතුළත paper එකකුයි pencil එකකුයි එතනින් දෙනවා. අපිට ඕන දෙයක් write down කරගන්න පුළුවන්. එතකොට මගේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එක ඔයාලා දැක්කනම් group එකේ share කරපු මම ඒකේ දාලා තිබ්බා keywording කියලා. ඔන්න මේ keywording කියන කතන්දරේ එන්නේ මෙන්න මේ part 2 එකට. හේතුව සමහරව හිතනවා part 2 එකේ මේ විනාඩිය හිතින් මට හිතින් හදාගන්න පුළුවන් මගේ ස්පීච් එක. එහෙම හිතන අය ඉන්නවා. හැබැයි ඕක ඇත්තටම ප්‍රැක්ටිස් කරන්න ගියාම තමයි ඔයාලට තේරෙන්නේ මේ විනාඩිය කොච්චර වැදගත්ද කියලා. ඔය දෙන විනාඩියේ ඔයාලා දාගන්න keywords ටික හරියට මේ ස්පීච් එක arrange කරගන්න විදිහ අනුව තමයි ඊළඟ විනාඩි දෙකේ ඔයාලා කොහොමද කතා කරන්න කියන එක තීරණය වෙන්නේ. ඒකල තමයි part 2 එකේ අපිට off topic කතා කරන්න බෑ. ඒක rule එකක් නෙමෙයි. සමහරු කියන off topic කතා කරලා issue එකක් නැහැ කියලා. හැබැයි off topic ඒ කියන්නේ topic එකෙන් පිටපැනලා වෙන වෙන දේවල් කියන්න ගියාම examiner හිතනවා අපේ logical flow එක නැහැ. එතකොට fluency එක යටතේ අපේ ලකුණු අඩු වෙන්න පුළුවන්. හරි? ඒ මොකද අපේ currents එක නැහැනේ. වෙන වෙන දේවල් නේ කතා කරන්නේ. එහෙම මේන් ක්වෙස්චන් එකේ මේන් ටොපික් එකෙන් පිටපයින්නේ අපේ කීවර්ඩ්ස් ටික හරියට නැති වුනහම ඊට පස්සේ කීවර්ඩ්ස් ටික හරියට නැති වුණාට පස්සේ තමයි අපි කතා කරගෙන යන එක මැද හිර වෙන්නේ ඊළඟට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ හේතුව අපිට රෙෆරන්ස් එකක් නැහැ ඔන්න ඔය හේතුව හින්දා තමයි කීවර්ඩින් කියන එක එච්චරටම වැදගත් වෙන්නේ. ඒතකොට part 2 එකේ ඇප්ලයි කරන්න පුළුවන් මෙතඩ්ස් ගොඩාක් තියෙනවා. ඒ මෙතඩ්ස් ඇප්ලයි කරලා හරියට කීවර්ඩ්ස් දාලා කොහොමද කතා කරන්න කියලා Q card evaluation වලදී අපි ප්‍රැක්ටිස් කරනවා සහ තියරි වලදී කතා කරනවා. ඕක තමයි part 2 එක. ඊට පස්සේ part 3 two way discussion. මේක ඇත්තටම පොඩි discussion එකක් interview එකක් වගේ. මේක හැම වෙලේම අහන්නේ part 2 එකේ අර දෙන topic එක Q card topic එකට හා සමාන. ඒකට relevant questions ටිකක් තමයි part 3 එකෙන් අහන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ Q card question එකේ තියෙන එකට කෙලින්ම අදාළ වෙන දේවල් තමයි part 3 එකේ ඉන්නේ කියලා. හැබැයි බැලුවාම part 2 එකේ අහපේකට මොකක් හරි අදාළත්වයක් තියෙනවා part 3 එකේ අහන questions වලට. එතකොට මේකේ questions 4ක් විතර වගේ අහනවා. මේකේ විනාඩි 4ක් 5ක් අතර කාලයක් වගේ අපිට තියෙනවා මේකෙත් උත්තර දෙන්න. අර part 1 එකට වඩා ටිකක් විස්තරාත්මකව part 3 එකේ අපිට උත්තර දෙන්න පුළුවන් සහ අපේ grammatical range එක වගේ දේවල් part 3 එකේ part 1 එකට වඩා හොඳට පෙන්වන්න පුළුවන්. එතකොට part 3 සහ part 1 බැලුමට එක වගේ වුණාට මේ දෙක අතර වෙනසක් තියෙනවා. එතකොට අපි ප්‍රැක්ටිස් කරද්දී මේ දෙකටම හරියට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි? මොකද සමහර ඉන්නවා part 3 එකේ චුට්ටක් හිර වෙන අය. part 1 එකේ obviously අහන්නේ අපිට පුරුදු ප්‍රශ්නනේ. ඒක ප්‍රශ්නයක් කරගන්නේ part 3 එකේ අහන සමහර ප්‍රශ්න සමහරුන්ට ටිකක් තේරුම් ගන්න අමාරුයි. හැබැයි මේ හැම එකටම part 2 සහ part 3 එකේ patterns තියෙනවා. ওই patterns ටික අල්ලගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව මොන question එක ආවත් ඔයාලට කතා කරගන්න පුළුවන්. ඕක තමයි IELTS speaking test එකේ timing සහ part 1 part 2 part 3 කියන ඒවා යටතේ තියෙන දේවල්. හරි. කාට හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මෙච්චර වෙනකල් කතා කරපු දේවල් marking criteria IELTS speaking test එක ඔය මොනවා හරි ගැන if you have any questions you can ask from me now. හරි. එතකොට IELTS speaking එකේ basics ටිකක් මම ඔය ඉච්චරලා කියලා දුන්නේ
ඔන්න දැන් කෝස් එකේ මොනවද අපි කරන්න කියලා චුට්ටක් මම දාලා තියෙනවා. අර දැන් කලින් කියපු ටික ඔයාලට තේරුණා නම් මේ ටිකක් තේරෙයි. පළවෙනි එක තමයි IELTS speaking based on syllabus. මොකද්ද මේ කියන්නේ? අර බෑන්ඩ් ඩිස්ට්‍රික්ට් එකේ ඔයාලගේ රික්වයර්මන්ට් එක. ඔයාලට ලකුණු හම්බෙන්නේ එතන ඉන්නේ. එතකොට එන්නේ රික්වයර්මන්ට්ස් වලට අනුව තමයි සිලබස් එක හැදෙන්න ඕනේ. ජෙනරල් ස්පීකින් ක්ලාස් එකක තියෙන දේවල් ඔක්කොම මෙතෙන්ට දාලා දැම්මොත් සමහර ලාවට රික්වයර්මන්ට් වල තියෙන දේවල් මිස් වෙනවා. අමතර දේවල් ඇඩ් වෙනවා. එතකොට ඔයාලා පුරුදු වෙන්නේ IELTS ටෙස්ට් එකට නෙමෙයි. ඒ නිසා මේකේ රික්වයර්මන්ට් කියන්නේ ඇත්තටම අපේ ස්පීකින් ලෙවල් එක තමයි ඉම්ප්‍රූව් වෙන්නේ. හැබැයි මේක බේස් වෙලා තියෙන්නේ IELTS ස්පීකින් ටෙස්ට් එකට. ඊට පස්සේ IELTS speaking patterns, tips and methods. මම කියවනේ විශේෂයෙන්ම part 2 සහ part 3 එකේ patterns ටිකක් තියෙනවා ඔයාලට අඳුර ගන්න. මේ patterns ටික අඳුනගත්තොත් questions මොනවාවත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා දන්නවා IELTS speaking questions සැරෙන් සැරේ අලුත් questions එනවා සහ පරණ වෙන questions අයින් වෙනවා. ඒක තමයි අර මකා guest book එකේ මම refer කරද්දී දැන් first version එක ඇවිල්ලා තියෙනවා April to May එක April to September first version එක ඇවිල්ලා තියෙනවා. ඒක තමයි දැනට තියෙන latest එක මකා guest book එකේ. එතකොට දැන් මීට මාස 6කට විතර කලින් අවුරුද්දකට විතර කලින් අපි එකක් බැලුවොත් එහෙම ඒකේ තියෙන සමහර questions මේ වෙද්දි ආයෙ එන percentage එක ගොඩාක් අඩුයි. ඒවා දැන් ඉවත් වෙලා ඉවරයි. එතකොට අර යන trend එකත් එක්ක අලුතෙන් questions එනවා. පරණ questions අයින් වෙනවා. එතකොට ඔන්න ඔය pattern එක අඳුරගත්තොත් මොනවද මේකේ තියෙන patterns? අපි කොහොමද මොනවයි questions දෙන්නේ? ඒවා එද්දි අපි කොහොමද මේ questions මොකාවත් උත්තරයක් හදාගන්න කියන patterns ටික අඳුරගත්තොත් ඔයාලට මොන question එකයිද කියන එක ගැන හිතන්න දෙයක් නැහැ. ඔයාලට මොකාවත් උත්තරේ දෙන්න පුළුවන්. ඊට පස්සේ tips සහ methods. ඒ කියන්නේ tips කියන්නේ exam එකට ඔයාලා ගියාට පස්සේ ඔයාලට එතන examiner impress කරන්න වැඩි ලකුණක් ලබා ගන්න use කරන්න පුළුවන් tips තියෙනවා. ඊට පස්සේ methods කියන්නේ ඔයාලගේ ආන්සර් එකට ඇප්ලයි කරන්න පුළුවන් මෙතඩ්ස් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? ඔයාලා නිකාම්ම දැන් part 2 එකේ Q card question එකක් ගමුකෝ. Q card question එක ඔන්න සමහරෙක්ට ඔයාලා කාට හරි කෙනෙක්ට අපි හිතමු හදා ගන්න ටිකක් අමාරුයි. විනාඩි දෙකක් එක දිගට කතා කරගෙන යන්න අමාරුයි. එහෙම වුණාට පස්සේ ඔය IELTS වල මෙතඩ්ස් තියෙනවා. ඒක මෙතඩ් එකක් ඇප්ලයි කරලා ඔයාලට මේ මෙතඩ් එක විදිහට කතා කරොත් එහෙම විනාඩි දෙකක් නෙමෙයි විනාඩි 3-4ක් වුණත් කතා කරන්න කන්ටෙන්ට් එක හදා ගන්න පුළුවන් සහ මේ මෙතඩ් එක ඇතුලේ ඔයාලගේ grammatical range එකේ issue එකක් නැතුව ඊට පස්සේ ඔයාලගේ vocabulary වල issue එකක් නැතුව ලස්සන speech එකක් ගොඩනගා ගන්න පුළුවන්. ඕවා තමයි methods කියන්නේ. ඊට පස්සේ continuous mock test and speaking practice. මේ කියන්නේ දැන් ඔයාලා මගේ එතන දකින්න ඇති ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඒකේ මම දාලා තියෙන්නේ මාසයක් කරනවා සඳුදා, බදාදා සහ සිකුරාදා හැම සතියෙම. එතකොට මීට අමතරව හැම ඉරිදම වීකෙන්ඩ්ස් වල සැටර්ඩේ ගොඩක් වෙලාවට හවස් වගේ පුළුවන් නම් කරනවා. නැත්නම් ඉරිදා අනිවාර්යයෙන්ම වෙනම මොක් ටෙස්ට් කරනවා. මොකද අර දවස් ටික තියරි ටික කවර් කරන්න ඕනේ. තියරි ටික ඉවරුනාට පස්සේ තමයි අර දවස්වල අපිට මොක් ටෙස්ට් සහ ඔයාලගේ ප්‍රැක්ටිස් වලට යූටිලයිස් කරන්න පුළුවන්. එහෙම විතරක් කරොත් ඔයාලට ප්‍රැක්ටිස් වෙන්න ටයිම් එක මදි. මොකද මොක් ටෙස්ට් එකක් දෙකක් කරලා මදි. පුළුවන් තරම් ඔයාලව ප්‍රැක්ටිස් කරවන්න ඕනේ. ඒක නිසා තමයි සන්ඩේස් වල අරගෙන මොක් ටෙස්ට් කරන්නේ සහ ස්පීකින් ප්‍රැක්ටිස් කියන්නේ ඔයාලා අර දැනට තියෙන ලේටස්ට් බුක් එකේ තියෙන cue cards අරගෙන ඔයාලා තනියෙන් ඒවා රෙකෝඩ් කරලා මට එව්වට පස්සේ වෙනම දවසක් අරගෙන ඔයාලා හැමෝගෙම තියෙන රෙකෝඩින්ග්ස් ටික එවලුවේට් කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ තියෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. මම ඊළඟ ස්ලයිඩ් එකේ එක පෙන්නන්නම්. ඊට පස්සේ මෙන්න මේ ටයිම් මැනේජ්මන්ට්. ටයිම් මැනේජ්මන්ට් කියන එක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. ඔයාලා තාම try කරලා නැත්නම් IELTS exam එකේ speaking test එක මේක තාම ඔයාලට ලොකුවට familiar නැතුව ඇති. හැබැයි අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ ටයිම් මැනේජ්මන්ට් නැත්නම්. ටයිම් මැනේජ්මන්ට් කියන්නේ අපිට එක්සෑම් එකේ ක්ලොක් එක දිහා බලාගෙන කතා කරන්න බැහැනේ. එතකොට part 1 එකේ අපිට මොන වගේ ටයිම් එකක්ද එක ක්වෙස්චන් එකකට එන්නේ කියලා ජෙනරලි අයිඩියා එකක් ඔයාලට එන්න ඕනේ. ඒක එන්නේ ප්‍රැක්ටිස් කරලම තමයි. ඊට පස්සේ cue card part 2 type එකේ ක්වෙස්චන් එකක විනාඩි දෙකක් වගේ කාලයක් කතා කරන්නේ කොහොමද? සමහරෙක් ඉන්නවා විනාඩි දෙකකින් ඉවර කරගන්න බෑ. අර ඔළුවට ගලාගෙන ඔක්කොම කියාගෙන යනවා සමරයි. ඒ කියන්නේ සමරි එකක් හදාගන්න බෑ. ඒතකොට අනිවාර්යෙන්ම එහෙම කෙනෙක්ට විනාඩි දෙක යද්දී එක්සැමිනර් ස්පීච් එක නවත්තනවා. අර හිතේ තියෙන ඔක්කොම කියලා ඉවර කරගන්න බැරි වෙනවා. එතකොට එයා ෆ්‍රස්ට්‍රේට් වෙනවා. මට කියා ගන්න ඕන ඔක්කොම කියා ගන්න බැරි වුණා. ස්පීච් එක මැදදී නතර කරා. ඒක නිසා මට ලකුණු අඩු වෙයිද දන්නේ නැහැ. කන්ක්ලූෂන් එකක්වත් දාගන්න බැරි වුණා. එහෙම හිතනවා. ඒක තමයි ටයිම් මැනේජ්මන්ට් කියන්නේ. ඒ ටයිම් එකට අදාළව අපි කොහොමද වැඩිපුර කතා කරන කෙනෙක් කොහොමද ස්පීච් එක කම්ප්‍රෙස් කරගන්නේ? විනාඩි දෙකක් කතා කරගන්න බැරි කෙනෙක් කොහොමද විනාඩි දෙකක් දක්වාවත් කතා කරන්න ස්පීච් එක තව ටිකක් වැඩි කරගන්නේ? ඔන්නෝම තමයි ටයිම් මැනේජ්මන්ට් යටදී අපි කතා කරන්නේ.
කතා කරනවා සහ ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ කීවර්ඩින්. කීවර්ඩින් කියන්නේ අර මම කලින් කියපු කතාව අර විනාඩිය ඇතුළත කොහොමද ස්ට්‍රෝං කීවර්ඩ්ස් ටිකක් දාගන්නේ. ওই කීවර්ඩ්ස් ටික හරියට දාගත්තොත් තමයි ලස්සන ස්පීච් එකක් ඔයාලට ඩිලිවර් කරන්න පුළුවන් වෙන්නේ Q card section එකේ. ඕක පටල ගත්තොත් ඔයාලා එතන ගොඩාක් අය වරද්ද ගන්නවා. ඒක තමයි කීවර්ඩින් කියන එක යටතේ අපි කතා කරන්නේ. සහ මෝ කියන්නේ තව මීට අමතරව කතා කරගෙන යද්දී එක එක්කෙනාගේ තියෙන ප්‍රශ්න වෙන වෙනම ගැටලු අර මම කියවනේ සමහර එක්ක තියෙන ප්‍රශ්න සමහර එක්ක නෑ. ඒවට වෙන වෙනම උත්තර හොයාගෙන අපි කතා කරනවා සෙෂන් වල. ඊට පස්සේ සෙෂන් එකේදී හැම සෙෂන් එකක්ම රෙකෝඩ් කරනවා සහ YouTube එකට අප්ලෝඩ් කරනවා. සෙෂන් එකේ ඉන්න ඔයාලට YouTube එකේ ඕන වෙලාවක ගිහිල්ලා අහපව් මේ රෙකෝඩින්ග්ස් රිෆර් කරන්න පුළුවන්. හරි. එතකොට ඕනිම වෙලාවක ගිහිල්ලා රිෆර් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් ආයෙ අහන්න පුළුවන්. ඔයාලට කවදා හරි මිස් වුණොත් මොන හරි තියරි ක්ලාස් එකක් ඒක ආයෙ බලලා ඒක කවර් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අර මේ එක්ස්ට්‍රා මොක් ටෙස්ට් and Q card practice කියන්නේ අර මම කලින් කියපු ඉරිදාවල් වල කරන එක. එතකොට මේ මාසය ඇතුලේ ওই ටික තමයි වෙන්නේ. මොන හරි ගැටලු තියෙනවද කාට හරි? හරි. ඊට පස්සේ මෙන්න මම මේ ඔයාලට පෙන්වන්න දාලා තියෙන්නේ මේ මෙතන මේ පෙන්වන්නේ 1 ඉඳන් 88 වෙනකල් අපි දැන් IELTS exam එක ඔයාලා self study කරනවා නම් මෙතන ඉඳන් self study කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් මම එයාලටත් කියන්නේ වැදගත් වෙයි මකා guest book එක refer කරන්න. මොකද IELTS speaking test එකට එද්දි මකා guest book එක තමයි අපිට ගන්න පුළුවන් හොඳම reference එක. ඒකේ තියෙන questions තමයි ගොඩාක් වෙලාවට ඒ time to time ඒ කාලවලදී IELTS exam එකේ අහන්නේ. ඒතකොට මකා guest book එක ඔයාලට master කරන්න පුළුවන් නම් ඒක ඉවර කරගන්න පුළුවන් නම් ඒකේ තියෙන questions වලට familiar වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ speech එක ගැන ඔයාලගේ exam එක ගැන ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. එතකොට මෙන්න මේ slide එකේ පෙන්නන්නේ class එකේ මම මෙන්න මෙහෙම ඔයාලගේ කියන්නේ ඔයාලා join වෙනවා නම් ඔයාලගේ නමින් එක එක්කෙනාට මෙන්න මෙහෙම එක එක slides දාලා තියෙනවා. මේ පළවෙනි එක මම highlight කරලා දෙන. ඒ වගේ ඔයාලා අර Q card evaluation ඒ කියන්නේ Q card type එකේ question එකක් practice කරද්දී හරි එහෙම නැත්නම් ඔයාලා තනියෙන් රෙකෝඩ් කළා මට ඒවද්දි හරි ඔයාලා පුළුවන් තරම් මෙන්න මේ මකා Facebook එකේ තියෙන questions ටික cover කරන්න try කරන්න. ඔයාලා cover කරන ටික එකින් එක මම මෙතන mark කරගන්නවා. මාස ඉවර වෙද්දි ඔයාලා cover කරේ මොනවද කියලා ඔයාලට මට කියන්න පුළුවන් සහ remaining ටික ඔයාලට cover කරගන්නත් පුළුවන්. ඔයාලට එතකොට ඔයාලා දන්නවා මොනවද කරේ මොනවද නොකරේ නොකරපු ටික ඔයාලා time එකක් දාගෙන කරගන්න පුළුවන්. එහෙම තමයි මේ slide එකකින් අපි track කරගන්නේ. එතකොට මෙන්න මේ slide එක කියන්නේ මේක ඇතුලේ අපි හිතමුකෝ number 1 click කරා කියලා. මෙන්න මෙහෙම number 1 එක ඇතුලේ මෙන්න මෙහෙම තියෙනවා number 1 එකට අදාළ question එක. follow up questions ටික මම මෙතන අදාලා තියෙනවා. මේ තියෙන්නේ මේ describe something that you did with someone a group of people කියන්නේ Q card question එක. ඊට පස්සේ මේ follow up questions කියන්නේ part 3 එක. එතකොට ඒක යටතේ follow up questions විදියට part 3 එක එනවා. මෙන්න මේ විදිහට ඔයාලට මකා guest book එකෙන් අරගෙන මේ ටික ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් සහ අපේ සෙෂන් වලදී මම මෙන්න මෙහෙම randomly ඔයාලට නම්බර් එකක් දෙන්න කියලා ඒ නම්බර් එකට අදාළව තියෙන දේවල් ප්‍රැක්ටිස් කරනවා. ඕක තමයි ඔයාලගේ කතා කරන questions මකා guest book එකෙන් ගන්න questions ටික track කරගන්න විදිහ. ඊට පස්සේ ක්ලාස් එක ගැන විස්තර ටික ක්ලාස් එක පටන් ගන්නවා 24. ඒ කියන්නේ අද 20යි බදාදා පටන් ගන්නවා. හරි. බදාදා පටන් ගන්නවා. ඊට පස්සේ 21 ජූනි 21 ඉවර වෙනවා. මොකද ජූනි 24 ඊළඟ බැච් එක පටන් ගන්නවා. ජූනි 21 අන්තිම දවසේ ওই අතර මේ මාස පුරාවට අපි ඔය මම මෙච්චර කාලෙ එක්ස්ප්ලেইন කරපු දේවල් ටික කතා වෙනවා. ඊට පස්සේ timing and hours. ඒ කියන්නේ ක්ලාස් එක තියෙන වෙලාවල්. මම අර කලින් කිය වගේ සඳුදා බදාදා සිකුරාදාවල් වල 9:00 ඉඳන් 11:00 වෙනකල් ක්ලාස් තියෙනවා. මේක රැට දාලා තියෙන්නේ. ගොඩාක් අය ඉන්නේ ජොබ් කරන අය. එතකොට දවල් වරුවක දැම්මා කියලා ක්ලාස් එකට ඔක්කොමලට ජොයින් වෙන්න බෑ. රැට බහුතරයක් දෙනා ෆ්‍රී වෙන්නේ රැට. එතකොට 9:00 කියන්නේ ගොඩක් අය ගෙවල් වලට ඇවිල්ලා කාලා බිල්ලා වොෂ් දාලා ෆ්‍රී වෙන ටයිම් එක. ඒ නිසා තමයි මේ ටයිම් එක දාගෙන තියෙන්නේ. හැබැයි 9:00 ඉඳන් 11:00 කිව්වට මේ පැය දෙක හරියටම 11:00ට ඉවර වෙන්නේ නැහැ. ගොඩක් සමහර දවස් වලට 12 ඔයක මම සමහරලාට අහනවා ළමයින්ගෙන් 12 පයින්නවා නම් සාමාන්‍ය මොක් Q card evaluation එකක් එහෙම නැත්නම් mock test evaluation එකක් වගේ යද්දි හිතන්නකො මෙතන එක්කෙනෙක් ඔයා වැඩිපුර වැරදි කරනවා කියලා. එතකොට ඒ වැරදි ඔක්කොම මම කියලා දෙන්න ඕනේ. එතකොට
ටයිම් එක ටිකක් වැඩිපුර යනවා. එතකොට ඒ ටයිම් එකත් එක්ක උපරිම 12 වගේ වෙද්දී ඉවර කරනවා. ඒ වගේ දවසක් ආවොත් තියරි ක්ලාස් එකක් නම් මම දන්නවනේ තියරි ටික මට ඉවර කරන්න යන ටයිම් එක. එතකොට 9:00මාර 11:35 40 වෙද්දී තියරි ක්ලාස් එකක් ඉවර ගන්න පුළුවන්. අර ප්‍රැක්ටිස් කරන දවස් වලට මීට වඩා ටිකක් වෙලාව යන්න පුළුවන්. ඉතින් ඒකේ ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ ඔයාලටමයි. වැඩිපුර වෙලාව අරගෙන වැඩිපුර දේවල් ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ cue cards and mock tests at every Sundays. ඉරිදාවල් වල ඔයාලා අර සතිය පුරා මෙවන ඔඩියෝ රෙකෝඩින් ටික ඉරිදාට අරගෙන ඒව එවලුවේට් කරන ඔයාලා ඉස්සරහම ඒ කියන්නේ මේ වගේම සෙෂන් එකකට අරගෙන ඔයා ඉස්සරහම ඔයාගේම ඔඩියෝ එක ප්ලේ කරලා ඒක පෝස් කර කර මොනවද තියෙන වැරදි කියලා පෙන්නලා දෙනවා. ඊට පස්සේ cue card mock test practice ඒ වගේ දේවලුත් ඉරිදාවල් වලට වෙන්නේ. මම මේකට උත්තරේ දුන්නා. why only cover speaking. මම ඒක ගැන ආයි කතා කරන්නේ මොකද ඔයාලට දැන් තේරෙනවා ඇති මාසයක් තිස්සේ කතා කරන්න දේවල් මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා තමයි ස්පීකින් වලට විතරක්ම මේ මාසේ මේක ඩෙඩිකේට් කරලා තියෙන මේ ක්ලාස් එක. ස්පීකින් හදාගන්න ඕන කෙනෙක්ට මෙතෙන්ට ආවොත් අර හතරම එකට කරන ක්ලාස් එකකට ගියාට වඩා දෙයක් මෙතනින් ගන්න පුළුවන්. හේතුව මේ මාසෙම ඩෙඩිකේට් කරලා තියෙන ස්පීකින් වලටම විතරයි. හතරම එකට තියෙන ක්ලාස් එකකට ගියාම ඒකේ සර්ලගේ හරි උගන්වන කෙනෙක්ගේ වැරද්දක් නෙමෙයි ඇත්තටම. මොකද එයාලා හතරම කවර් කරන්න ඕන නිසා ස්පීකින් වලට එයාලට දෙන්න පුළුවන් ටයිම් එක අඩු වෙනවා. ඉතින් ඒක වැරද්දක් කියන්න බෑ එයාලා. කලින්ම හතරම කවර් කරනවා කියලානේ ක්ලාස් එක පටන් ගන්නෙ. එතකොට ඉතින් පුළුවන් විදිහට කවර් වෙනවා. හැබැයි මෙතන වෙන්නේ ස්පීකින් වල ඉන් ඩීටේල් ඩීප්ලිම ගිහිල්ලා කතා කරනවා. එතකොට ඔයාලගේ ස්පීකින් ගැටලු තියෙන කෙනෙක්ට මෙතනින් වැඩි දෙයක් ගන්න පුළුවන්. මොකද අප්‍රේල් බැච් එක දැන් සඳුදාන් ඉවර වෙනවා. අප්‍රේල් බැච් එකේ හිටපු අය අපේ ගෲප් එකේ ඉන්නවා ගොඩක්. එතකොට ඔයාලට එයාලත් එක්කත් කතා කරලා කොහොමද ක්ලාස් එක කොහොමද කියලා එයාලගෙන් අහන්න පුළුවන්. අප්‍රේල් බැච් එකේ අන්තිම දවසේ දැන් අද කරන්න හිටියේ අද කරගන්න දැන් ටයිම් මදි වෙනවා. සඳුදා කරන අන්තිම සෙෂන් එක මම YouTube එකේ පබ්ලික් දාන්නම්. එතකොට ඔයාලට බලන්න පුළුවන් එයාලගේ අයිඩියාස් කොහොමද, එයාලා ක්ලාස් එක ගැන කියන්නේ මොනවද, ඒ ටිකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න රෙජිස්ට්‍රේෂන් එක තව විනාඩි 5යි ගන්න. රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් තියෙනවා. පේමන්ට් එක කරාට පස්සේ Google ෆෝම් එක මම ඔයාලට ෂෙයා කරනවා. Google ෆෝම් එකේ වැඩි විස්තර නෙමෙයි අහන්නේ, ඔයාලගේ නම ගම විස්තර. ඊට පස්සේ යන්න බලාපොරොත්තු වෙන රට, ඔයාලා එක්සෑම් බුක් කරලා තියෙනවා නම් බුක් කරලා තියෙන්නේ කවද්ද, බුක් කරලා නැත්නම් කොයි කාලෙද බුක් කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඔන්න වගේ ජෙනරල් ක්වෙස්චන්ස් ටිකක් අහන්නේ. හේතුව ඒ ක්වෙස්චන්ස් ටික බේස් කරගෙන මට ඔයා ඉන්න ලෙවල් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒකට තමයි මම මේ ක්වෙස්චන්ස් ටික අහන්නේ. එතකොට ඔයාගේ හිතමුකෝ නර්ස් කෙනෙක් කියලා. නර්ස් කෙනෙක් නම් මම එක්සැම්පල් එකක් ගනිද්දි ඔයාට මොන හරි දැන් හිතමු මෙතන ඔන්න නර්ස් කෙනෙක් ඉන්නවා. උදාහරණයකට ගමුකෝ මම නිකන් නමක් ගන්න හොඳේ. මෙතන ඉන්නවා අපි හිතමු චින්තක කියලා. චින්තක නර්ස් කෙනෙක් මම එක්සැම්පල් එකට කියන්නේ. හොඳේ. එතකොට එයාට මම එක්සැම්පල් එකක් දෙද්දි මම හොස්පිටල් එකක් ගැන පොඩ්ඩක් අරගෙන තමයි එක්සැම්පල් එක දෙන්නේ. මොකද වැඩිපුරම එයාට අයිඩියා එක යන්නේ මම එයාට ෆැමිලියර් ක්වෙස්චන් එකක් එක්සැම්පල් එකක් දුන්නොත්. අන්න ඒ වගේ හේතු නිසා තමයි මම ඔයාලගේ ජෙනරල් විස්තර ටික අහන්නේ. එතකොට ක්ලාස් එකේ ඔයාලත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න මට ලේසියි. එක එක්කෙනාගේ ඉන්ඩිවිජුවල් ඔයාලත් එක්ක රිලේෂන්ෂිප් එක බිල්ඩ් කරගන්න ලේසියි. ඔයාලගේ ජෙනරල් බෑග්ග්‍රවුන්ඩ් එක දැනගත්තාම. එතකොට පේමන්ට් එකෙන් පස්සේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක එනවා. 24 ක්ලාස් එක පටන් ගන්නවා. ඊට අමතරව ඉක්මනට පේමන්ට් කරන අය ජොයින් වෙන අය හේතුව තමයි හැමෝම පේමන්ට් එක කරාම එක එක්කෙනා දැන් මෙතන ඉන්නවානේ අපි හිතමුකෝ 12ක් 11ක්. එතකොට මේ 11ම පේමන්ට් කරාම මම ආයෙ 11ම එකට ගන්නෙ නැහැ. එක එක්කෙනා වෙන වෙනම පැය භාගයකට පැය විනාඩි 20ක විතර මෙන්න මේ වගේ Zoom එකට ඇවිල්ලා එක එක්කෙනාට කතා කරනවා සහ ඔයාට චූටි මොක් ටෙස්ට් එකක් නෙමෙයි ඇත්තටම පොඩි Q card එකක් වගේ දීලා මම පොඩි අයිඩියා එකක් ගන්නවා ඔයා ඉන්නේ මොන වගේ ලෙවල් එකකද. ඒ එවලුවේෂන් එක ඒක තමයි ඔයාලගේ පළවෙනි එවලුවේෂන් එක. ඒ එවලුවේෂන් එකේදී මම ඔයාලට කියලා දෙනවා ඔයත් එක්ක කතා කරනවා මොනවද ඔයා දැනට ස්පීකින් වලදී ඔයාට තියෙන ප්‍රශ්න සහ මම තේරුම් ගත්ත ප්‍රශ්න මම ඔයාලට කියනවා මෙන්න මේ දේවල් තියෙනවා මේ ටික තමයි මේ මාසෙ ඇතුළත අපි හදා ගන්න ඕනේ. ඕක තමයි බේස් එක. ඒ එවලුවේෂන් එක බේස් කරගෙන තමයි ක්ලාස් එකේ ඔයාලට මම එක එක්කෙනාට උපදෙස් දෙන්නේ. තියරි ටික පොදුවේ කවර් කරනවා. ඊට පස්සේ අර උපදෙස් ටික එක එක්කෙනාට මොක් ටෙස්ට් ප්‍රැක්ටිස් වලදී Q card evaluation වලදී වෙන වෙනම යනවා සහ පේමන්ට් එක කරාට පස්සේ ඉක්මනටම ඔයාලව වෙනම ඔයාලට ෆ්‍රී ටයිම් එකක් බලලා මටත් ෆ්‍රී ටයිම් එකක් බලලා විනාඩි 20ක් විතර කතා කරලා ඔයාලගේ ඉන්ඩිවිජුවල් මොනවද ස්පීකින් ලෙවල් එක කියලා පොඩි එවලුවේෂන් එකක් ගන්නවා. ඒක එතකොට ඔයාටත් හොඳයි. හරි. මෙන්න මම මේ ටික නිකන් දාලා දින අපේ ක්ලාස් වල කලින් ළමයින්ගේ පාස් වෙලා ආපු ළමයින්ගේ මෙසේජස් ටික. ඊට පස්සේ පෝස් ෆී එක මොකද ක්ලාස් එක ඉවර ගන්න කලින් මේ ටික කියන්න ඕනේ. පෝස් ෆී එක 5000යි මාසෙටම. එතකොට මං හිතන්නේ ලොකු ගාණක් නෙමෙයි මොකද මාසයක් පුරාටම කතා වෙනවා සහ ඉරිදටත් වෙනම අරගෙන කතා වෙනවා.
ඒකේ මොන හරි ඔයාලට ඉෂුව එකක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. බැංක් පේමන්ට් එකක් කරන්න පුළුවන්. මේ account number ටික මම සෙෂන් එක ඉවර වෙලා group එකේ දාන්න. දැම්මට පස්සේ අර ෆෝම් එක ඔයාලට එවනවා. කවුරු හරි කෙනෙක් පේමන්ට් කරොත් අනිවාර්යෙන්ම මට ස්ලිප් එක එවන්න. කලින් පාර පේමන්ට් එකක් කරලා ස්ලිප් එක එවන්න නැතුව මට හොයාගන්න බැරි වුණා. ඒ ළමයා පස්සේ තමයි අන්තිමට කිව්වේ ඒ වුණාම හොයාගන්න බැහැ නිසා ස්ලිප් එක එවපු හැටි මම ඔයාලට ෆෝම් එක දාන්න. ෆෝම් එක දැම්මම රෙජිස්ටර් වෙන්න පුළුවන්. ওই ටික තමයි මට කියන්න තියෙන්නේ ක්ලාස් එක සහ IELTS එක්සෑම් එක ගැන. කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවද? මට පේන්නේ ප්‍රශ්න මොනවත් නැහැ වගේ. කැමති කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන්. 24 පටන් ගන්නවා. එතකොට ඔයාලට තව දවස් තියෙනවානේ. හෙට අනිද්දා, ඉන් අනිද්දා දවස් 3 තියෙනවා. ඔයලා බලලා මම ගොඩක් වෙලාවට 23 වගේ වෙද්දි 23 වෙනිදා හෝ හෙට හවස් වෙද්දි කලින් බැච් එකේ අන්තිම ෆයිනල් ඩේ එක YouTube එකට දානවා. එතකොට එයාලා කියන ඒවාත් ඔයාලට බලන්න පුළුවන් ක්ලාස් එක ගැන කොහොමද එයාලා මාසයක් ඇතුලේ මොනවද කරේ. ඒ දේවල් බලන්නත් පුළුවන්. ඒකත් බලලා කැමති කෙනෙක් ජොයින් වෙන්න. ඒ නැතත් මේක වෙනම දෙයක්. කවුරුත් පටල ගන්න එපා. අපේ අර ප්‍රී ගෲප් එකේ අපි පුළුවන් වෙලාවට ප්‍රී සෙෂන්ස් කරනවා. ඒක වෙනමයි. ඒක මේකට අදාළ නැහැ. මට පුළුවන් වෙලාවට සහ කසුන්ට පුළුවන් වෙලාවට එතන ගිහිල්ලා ප්‍රී සෙෂන්ස් කරනවා. ඔයාලට ඒකට ජොයින් වෙන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. මේක වෙනයි ඒක වෙනයි. ඔයාලා සෙල්ෆ් ස්ටඩි කරන්න තීරණය කරා වුණත් ඒ ගෲප් එකේ ඉන්න එතන තියෙන දැනුම ගන්න සහ අපේ ප්‍රී සෙෂන් වලට සහභාගී වෙලා ඔයාලා එතන ප්‍රැක්ටිස් කරගන්න. ඒක ඔයාලට තියෙන ඇඩ්වාන්ටේජ් එකක්. ඒක 100% එදා ඉඳන් ෆ්‍රී කරන එකක්. හරි. එහෙනම් හැමෝටම ස්තුතියි සම්බන්ධ වුණාට. මොන හරි ඉෂුව තියෙනවා නම් මට මෙසේජ් එකක් හරි දාන්න. මම ඔයාලට එක එක්කෙනාට මෙසේජ් දාන්නට අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. ජොයින් වෙන අයව 24 වෙනිදා හම්බෙමු. එහෙනම් හැමෝටම good night.